දැන් ගොවි ජනතාව කන්නයක් වගා කරලා තමන්ට ප්‍රධාන ආදාය මාර්ග සපයන තමන්ට ලැබෙන වීයස් වෙන්න. ඒ වීයස් වෙන සාධාරණ මිලකට විකුණා ගන්න බැරි නම් ඒ ගොවි ජනතාවට සිද්ධ වෙන අසාධාරණය. නිසා අපි උපරිම මැදිහත් වෙමින් තිබෙනවා. මේ ගොවි ජනතාවට සාධාරණ මිලකට මීවිලි දී ගන්න. අපි පහුගිය මහ කන්නේ දසලක්ෂ 10000ක ගොවි ජනතාවගෙන් වී මිල දී ගත්තා. දසලක්ෂ 10000ක් වෙන් කරා. සාමාන්‍යයෙන් අපි අයවැය ලේඛනයෙන් දසලක්ෂ 10000 වෙන් කරේ යලේ සහ මහේ දෙකේම වී මිල දී ගන්න. මහ කන්නටයි යල කන්නටයි දෙකේම වී මිල දී ගන්න තමයි අපි දසලක්ෂ 10000 වෙන් කරේ. හැබැයි අපේ වී අලි මණ්ඩලය දසලක්ෂ 10000න් මහ කන්නෙම වී අරගෙන ගිය යල් කන්න වී මිල දී ගන්න දසලක්ෂ 6000ක් වෙන් කරා. ගිය යල් කන්නේ මේ මහ කන්නේ වී මිල දී ගන්න දසලක්ෂ 16000ක්. ලංකාවේ කිසිම ආණ්ඩුවක් කන්න දෙකකින් වී මිල දී ගන්න දසලක්ෂ 16000ක් වෙන් කරලා නැහැ. ඊට පස්සේ අපි වී අලි මණ්ඩලය කැඳෙව්වා. අපි අවුරුද්දටම දසලක්ෂ 10000ක් දුන්නට ඔවුන් කන්නෙන් අරගෙන ඊට පස්සේ යල් කන්න වී මිල දී ගන්න සල්ලි නැහැ කිව්වා. බජට් එක අපි ඔක්කොම හදලා ඉවර වෙලා තිබුණේ. නමුත් ඒත් මුදල් අමාත්‍යාංශයට අපි එකඟතාවය පළ කරා යල කන්නේ නැවත වී මිල දී ගැනීම සඳහා දසලක්ෂ 6000ක් වෙන් කරා ගොවි ජනතාව වී මිල දී ගන්න. ඒ කියන්නේ ගිය යලයි මහයි මේ යලයි ගත්තාම දසලක්ෂ 22000ක් ආණ්ඩු වී මිල දී ගන්න. ඒ විතරක් නෙවෙයි අපේ ගබඩා විශාල ලෙස කඩා වැටලා තිබුණේ. ආසන වශයෙන් ගත්තොත් වී අලි මණ්ඩලය සහ අපේ සතොස ගබඩා කරන්න පුළුවන් ගබඩාවල ධාරිතාව තියෙන මෙට්‍රික් ටොන් 350000ක් වගේ. ඒක ප්‍රමාණවත් නෑ. නමුත් අපි ඇවිල්ලා අලුතින් කඩා වැටලා තිබුණ ගබඩා ප්‍රතිසංස්කරණය කරලා මෙට්‍රික් ටොන් 50000ක ගබඩා කරන්න පුළුවන් තරමේ ගබඩා ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරා. තවත් තියෙන ගබඩා විශාල ප්‍රමාණයක ප්‍රතිසංස්කරණය කරන්න සැලසුම් කළා තිබෙනවා. එතකොට තියෙන ගබඩා ටික ප්‍රතිසංස්කරණය කරන එක. ඒ වගේම පෞද්ගලික අංශය මේක දායක කරගන්න ඕන. පෞද්ගලික අංශය අපිට එකඟතාවය පළ කරා. ඔවුන් සතුව තියෙන ගබඩාත් අපිට නොමිලේ ලබා දෙන්න ලෑස්ති. අපි මිලදී ගන්න වී ගබඩා කරන්න කියලා එකඟතාවය පළ කරපු පෞද්ගලික ආයතන තිබුණා. අපි උන්ට ස්තුතිවන්ත වෙන්න ඕන නේද? ඕන අපිට කිව්වා ඔවුන්ගේ තිබෙන ගබඩා අපිට දෙන්න ලෑස්ති. අපි ගන්න වී ගබඩා කරන්න. අපි ඒකට සැලසුම් හදලා තිබෙනවා. අපි අඩු පොලියට සිට 4ට පොලියකට පෞද්ගලිකයන්ට ණය දෙනවා වී ගන්න. ආණ්ඩුවට විතරක් ගන්න හැකියාවක් නැහැ. පෞද්ගලිකයන්ට මිලදී ගන්න තව කෝටි 1000ක් වෙන් කරනවා. පෞද්ගලිකයන්ට වී මිලදී ගන්න. ඇයි? ගොවි ජනතාවගේ වී ටික ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. දැන්ට තියෙන ධාරිතාව ප්‍රමාණවත් නැත්නම් දැන්ට තියෙන මෝල් ප්‍රමාණවත් නැත්නම් අපි පෞද්ගලිකයන්ට ආරාධනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම මම හිතනවා මේ අවුරුද්ද අපිට ආරම්භ කරන්න පුළුවන් මිහින්තලේ විශාල වී ගබඩාවක් සහ වී මෝලක් පෞද්ගලිකයන්සේ. අපි උන්ට සහාය ලබා දෙන්න ඕන. අපි උන්ට ඉඩම් ලබා දෙන්න ඕන. අනිකුත් පහසුකම් අපි ලබා දෙන්න ඕන. ලෑස්ති වෙලා තිබුණා මිහින්තලේ මෙට්‍රික් ටොන් 1,50,000ක් ගබඩා කරන්න පුළුවන් ගබඩාවක් සහිත වී මෝල ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ඒ හා සමාන ධාරිතාවකින් අම්පාරේ වී මෝලක් සහ ගබඩාවක් අපි ආරම්භ කරනවා. මොකද්ද මේ කරමින් තිබෙන්නේ? ගබඩා කැඩිලා නම් ගබඩා ප්‍රමාණවත් නැත්නම් වී මෝල් ප්‍රමාණවත් නැත්නම් ප්‍රශ්නේ මොකද්ද? වී අපිට මිලදී ගන්න හැකියාවක් නැති වෙන. ඒ ප්‍රශ්න විසඳන්න ඕන. අපි පියවරෙන් පියවර ප්‍රශ්න විසඳමින් යනවා. අපි බලයට එනකොට 2024 සැප්තැම්බර් මාසේ. ඒතර යල් කන්නේ අස්වැන්න ඇවිල්ලා තිබුණා. මොකද වුනේ? විශාල හාල් ලිගයක් තිබුණා නොවැම්බර් වෙනකොට. මතක ඇති 24 නොවැම්බර් දෙසැම්බර් 25 ජනවාරි වල විශාල හාල් ලිගයක් තිබුණා. අපි ඇවිල්ලා දැනට අස්වැන්නලා තියෙන කන්න 3ක විතරයි. ගිය අවුරුද්දේ මහ කන්නේ, ගිය අවුරුද්දේ යල් කන්නේ, මේ අවුරුද්දේ මහ කන්නේ. මේ කන්න 3ක වී නිෂ්පාදනය වෙනකොට අද හාල් වලින් ස්වයං පෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදනය වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත් වෙලා වගා කරලා තිබෙනවා. ඒ අපි කරේ විශ්වාසය තබලා. නමුත් යම් හාල් ප්‍රමාණයක පිටරටින් ගේන්න අවශ්‍යකම තිබුණා. හේතුව සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන විශේෂ හාල් ප්‍රභේදයක් තිබෙනවා. ඒ ප්‍රභේදය අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි දැන් පර්යේෂණ ආයතන වලට කියලා තිබෙනවා. ඒ හාලුත් අපේ රටේ නිෂ්පාදනය කරන්න පර්යේෂණ පටන් ගන්න. එතකොට අපිට අවුරුදු කීපයක් යනකොට කිසිදු හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැති වෙන විදියට අපි මේ හාල් කර්මාන්තයේ ගොවිතැන දියුණු කරන්න සැලසුම් කරලා